අද අපි කතා කරමු ට්‍රිගර් ෆින්ගර් ගැන. ට්‍රිගර් ෆින්ගර් කියලා කියන්නේ ඇඟිල්ල ලොක් වීමක්. ඇඟිල්ල ලොක් වෙන්නේ ඇයි? මොකද්ද මේ ඇඟිල්ල මේ වගේ තියෙන්නේ? ඇඟිල්ල අපිට ආයාසයක් දාලා මෙහෙම කෙලින් කරන්න වෙනවා. ගොඩක් වෙලාවට මේ ට්‍රිගර් ෆින්ගර් කියන එක ඇති වෙන්නේ මේ රින්ග් ෆින්ගර් එකට. ගොඩක් වෙලාවට වෙන්නේ මේක මෙහෙම නැවෙනවා. කියන්නේ නැවිගෙන තියෙනවා. ඔයාලට ආයාසයක් දීලා තමයි දිග කරන්න වෙන්නේ. ඒකට හේතුව මේ මෙතනින් යනවා කාණ්ඩනවා. එහෙම නැත්නම් අපි ඒවට කියන ටෙන්ඩන්. පේශියක් අස්ථියකට සම්බන්ධ වෙන ටෙන්ඩන් එක. මේ ටෙන්ඩන් එක යන්නේ ටෙන්ඩන් ෂීට් එකක් ඇතුලේ. මේ ටෙන්ඩන් ෂීට් එක කාලයක් තිස්සේ මේ ටෙන්ඩන් එක ග්ලයිඩ් වෙලා ෂීට් එකත් එක්ක ඝර්ෂණයක් ඇවිල්ලා ඉතින් ගැටිත්තක් ඇති වෙන මෙන්න මේ හැරේ. අපිට මේක තද කරලා නිකන් කරගැටයක් වගේ අල්ල ගන්න පුළුවන්. මේ රින්ග් ෆින්ගර් එක යට. එතකොට වෙන්නේ අරකට ග්ලයිඩ් වෙන ඉඩමදින්ද මේක මෙන්න මේ විදිහට නැවෙනවා. මෙහෙම නැවෙන්න බෑනේ. අන්න ඒක තමයි ට්‍රිගර් ෆින්ගර් කියලා කියන්නේ. ට්‍රිගර් ෆින්ගර් කියන එක ගොඩක් වෙලාවට ඇඟිලි යූස් කරනකොට ඕවර් යූස් එකත් එක්ක එන ෆ්‍රික්ෂන් එකත් එක්ක තමයි මේක ඇති වෙලා යන්නේ. එතකොට මේක ප්‍රෙග්නන්සි අවස්ථාවලදී ට්‍රිගර් ෆින්ගර් වෙන්න පුළුවන්. සහ අනිකුත් තවත් රොමටොයිඩ් ආතරයිටිස් වගේ තත්ත්වයන් වලදී ට්‍රිගර් ෆින්ගර් එන්න පුළුවන්. ට්‍රිගර් ෆින්ගර් කියන එකට මේ වගේ අවදි කීපයක් තියෙනවා. දැන් අන්තිම අවදි වෙනකන් කියොත් ඕගොල්ලන්ට කොර්ටිකෝස්ටෙරොයිඩ් ඉන්ජෙක්ෂන් එකක් ගහලා තමයි මෙතන මේක දිගාරින්න වෙන්නේ. එතකොට මොනවද භෞතික චිකිත්සක ප්‍රතිකාර? ඒකට තියෙන ගොඩාක් හොඳ ප්‍රතිකාරයක් තමයි අල්ට්‍රාසවුන්ඩ්. අල්ට්‍රාසවුන්ඩ් කියලා කියන්නේ අධිධ්වනි තරංග. කියන්නේ මෙතනින් අල්ට්‍රාසවුන්ඩ් අපි ජෙල් එකක් ගහලා මෙතන අල්ට්‍රාසවුන්ඩ් භාවිතා කරනවා. එතකොට මේ ගැටිත්ත කැඩිලා මොකද ඒක කම්පන තරංගයන්නේ. ඒ කම්පන තරංගයත් එක්ක ගැටිත්ත කැඩිලා යනවා ඒක. ඊට පස්සේ මේ එතන දෙන ඉඩ හැදෙනවා කාලයක් ගියාට පස්සේ. නැත්නම් අපිට වේදනාවට ටෙන්ස් තෙරපි යූස් කරන්න පුළුවන්. නැත්නම් අපිට වැක්ස් බාත් එකක් කියන්නේ ඉටි යූස් කරන්න පුළුවන්. ඉටි යූස් කරාට පස්සේ ලේටන්ට් හීට් එකත් එක්ක වෙන මේ හීට් එක්ස්චේන්ජර් එකත් එක්ක අපිට මේ තත්ත්වය මග අරගන්න පුළුවන්. එතකොට තවත් එකක් තමයි මේ මුකුත්ම නැත්නම් ඔයගොල්ලන්ට ගෙදරදී පුළුවන් ලුණු වතුර එකකට කියන්නේ ලුණු වතුර එකක් කිව්වට පස්සේ ඒක උණු වතුර එකක් මද උණුසුමින් තියෙන උණු වතුර එකකට ලුණු ටිකක් දාලා ඔයගොල්ලන්ට පුළුවන් මේ ගැටිත්ත තියෙන තැන මසාජ් කරන්න. ගොඩක් වෙලාවට එහෙම නවන්න කරන්න යන්න එපා. මොකද තවදුරටත් නැවීමක් වුණොත් ඒ ෆ්‍රික්ෂන් එකත් එක්ක ගැටිත්ත හැදෙන එක වැඩි වෙනවා. එතකොට අපි මේ වගේ මසාජ් කිරීමක් තමයි කරන්න ඕනේ. ඊට පස්සේ මේකට අපිට ටේපින් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට පොඩි සපෝට් එකක් දෙන්න පුළුවන්. IR තෙරපි දෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේක සති දෙකකින් තුනකින් අපිට හොඳ කරගන්න පුළුවන් අවස්ථාවක තියෙනවා. මේක නැවෙනකොටම ඒ අවදිවලදී ආවට පස්සේ. ඒකට ට්‍රිගර් ෆින්ගර් කියලා කියන්නේ ගොඩක් වෙලාවට අපිට 100%ක් ඒක හොඳ කරන්න පුළුවන් භෞතික චිකිත්සක ප්‍රතිකාරමකින්. අද මම හිතනවා ඔයගොල්ලෝ දැනගත්තා මොකද්ද ට්‍රිගර් ෆින්ගර් කියලා කියන්නේ, මොකද්ද ඒකට කරන්න ඕනේ කියලා. Thank you.